ජානු කතාව පටන් ගන්නේ 2023 පෙබරවාරි මාසෙදී. හිරගෙදරකින් එළියට එන සහස්ව තමයි මුලින්ම කතාවේදී පෙන්වන්න ගන්නේ. ඊට පස්සේ මේ කතාවේ ප්‍රධාන නිළිය අපිට පෙන්නනවා. ඒ තමයි ජානු. සතුටු වෙන්න ඕන දවසකත් පේන මානයකවත් සතුට නැතුව ඉන්න රූමත් යුවතියක් තමයි ජානු කියලා කියන්නේ. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නෙම මගහැරුණු හිත්වලත් තියෙනවා ප්‍රේමයක් කියන එක ප්‍රේක්ෂකයාට පෙන්වීමේ අරමුණේ. මෙහි මුල් එපිසෝඩ් බැලුවොත් ඕනම කෙනෙක්ට මෙය ඉතා ලස්සන ගලායාමක් සහිත හිතට දැනෙන සංගීතයේ මුසු වෙච්ච ඉතා ඉහළ ගණයේ කමර්ෂල් ටෙලිඩ්‍රාමා එකක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම තේරෙනවා. ඉතින් ඇත්තටම ජානු ඉවර වුණේ ඉවර වෙන්න අවශ්‍ය විදියටමද? ඒගොල්ලෝ ප්ලෑන් කරපු විදියටමද? ජානු කතාමාලාවේ මුල් රචකයා වෙච්ච සිමෙත් කවීජ මහතා මෙන්න මේ ආකාරයෙන් ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තියලා තියෙනවා. ආයෙම ප්‍රසිද්ධියේ ජානු ගැන කතා කරන්නෙම නෑ කියලා හිතාගෙන හිටියත් මේ ඊයේ පෙරේද ජානු ඉවර වුණාට පස්සේ ආයෙම ඒ ගැන කතා කරන්නම වුණා. හේතුව ගොඩක් අය හිතාගෙන හිටියේ ජානු මුලින් ඉඳන් ඉවර වෙනකල්ම ලිව්වේ මම කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ජානු මම ලිව්වේ පළවෙනි කොටසේ ඉඳන් ආසන්න වශයෙන් කොටස් 150ක් වගේ. කතාව මෙහෙමයි. ජානු කියන කතා සංකල්පය මගේ ඔළුවට ආවේ සෑහෙන්නම කාලයකට කලින්. මට ඕන උනේ ආදරේ සුන්දරයි කියන කතාව ගැන හැමෝම කතා කරද්දි විරහව සුන්දරයි හරි රහයි කියලා කතා කරන්න. ඒ නිසාමයි ටැග්ලයින් එක විදිහට මගහැරුණු හිත්වලත් තියෙනවා ප්‍රේමයක් කියන පේලිය මම ලිව්වේ. මිනිස්සු 1000ක් ආදරේ විඳිනකොට මිනිස්සු ලක්ෂ ගාණක් විරහවෙන් දුක් විඳිනවා. ඒ දුක් විඳින මිනිස්සුන්ට විරහව කියන්නේ ආදරේ වගේම රහක් තියෙන හැඟීමක් බව මට කියන්න ඕන වුණා. ආදරේ බිඳුණු හින්දා එල්ලිලා මැරෙන මිනිස්සු hina වෙලා සමුගන්න පුළුවන් තරමට මනසින් උසස් කරන්න ඕන වුණා. අමාරුම වැඩේ වුණේ කොහෙවත් දැකපු නැති ප්‍රධාන නිළියක් හොයාගන්න වැඩේ. ඒත් අහම්බෙන් Facebook වල දැකපු ෆොටෝ ෂූට් එකක මම කවිහාරිව දැක්වා. ඒ තමයි මම හොයපු ජානු. මට ඕන උනේ මේ නාට්‍ය ප්‍රධාන නිළිය හැමදාටම ජානු කරන්න. අවසානයේ ඒකත් සාර්ථක වුණා. කවිහාරි කියනවට වඩා ජානු කියපුවමයි අදත් එයාව වැඩියෙන් නඳුනන්නේ. කොහොම හරි වැඩේ පටන් ගත්තා. සචින් ලියනගේ එයාව අමතක කරලා සහස් වුණා. එස්.අයි. සමරක්කොඩි අල්පොන්සු වුණා. ITN එකේ අවුරුදු කුමරිය ASCII අහම්බෙන් මන් දැකපු ඉෂිනි විජේසිංහවත් නෝරා වලාකුළ කරන්න පුළුවන් වුණා. ඒ ASCII නාරද වුණ දමිත් ග්‍රේෂන් කියන්නෙත් මට අනුව හොඳ ආයෝජනයක්. තේ හදන මහත්තයාගේ ඉඳන් හැම තාක්ෂණික ශිල්පියෙක්ම රංගන ශිල්පියෙක්ම මේ වැඩේ තමන්ගේ වැඩක් කරගත්තා. මියුසික් කියන්නේ නාට්‍යයකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන් දෙයක්ද කියලා ජගත් රස්නායක පෙන්නුවා. එඩිට් එක උපරිමයෙන්ම කරේ සමීර පියාරත්න. ඩිරෙක්ටර් හසුන් සමීර කතාවට ලොකු පණක් දුන්නා. පණ තියෙන කතාවට වේදිකාවක් දුන්නේ සුදර්ශන ගුණවර්ධන ගරු සභාපතිතුමා. මගේ ඔළුවේ තිබුණේ කොටස් 200ක් 250ක් කතාවක්. මම පළවෙනි සිදුවීම ඉඳන් අවසාන සිදුවීම වෙනකල්ම සැලසුම් කරලා තිබුණේ. ඒත් නාට්‍ය ජනප්‍රිය වෙන්න ගත්තම හැම තැනම වගේ ගැටලු ඇති වෙන්න ගත්තම මම නම් කරේ ආදරෙන් හැදුව මගේ දරුවා ජානු අත්හැරියා. ඒක කරන්න බොහොම අමාරු දෙයක්. ඒත් මම එහෙම කරේ රණ්ඩු කරගෙන අල්ලන් ඉන්න එකට වඩා hina වෙලා අතාරින එක මගේ ප්‍රතිපත්තිය වුණ නිසා. කතාව අවසන් වනතුරු මම ලිව්වා නම් මෙන්න මෙහෙම වේවි. දමින්ද අල්පොන්සු සහ ජානු හිත් වලින් එකතු වේවි. අල්පොන්සු කියන සැබෑ ප්‍රේමවන්තයාට හිමි විය යුතු සාධාරණේ එයයි. ජානුද අල්පොන්සුගේ ආදරේ තේරුම් ගනීවි. සහස් ලංකාවේ දක්ෂ ව්‍යවසායකයෙක් වේවි. නාරදට දාව නිත්යට ඉපදෙන දරුවට පියා වේවි. ෂණික කෝපය නිසා ජානුගේ තාත්තගේ මිනිමරුවා නාරද බව ඔප්පු වේවි. ඒට හවුල් දුන් ජානුගේ සැබෑ පියා සහ නාරද සිරගත වේවි. එස්.අයි. මහත්තයා සහස්ගේ නංගි විවාහ කරගනීවි. මේ පොළවේ ආදරයක් ඇති බව වටහා ගනීවි. රොඩ්නි විරහව විඳින ප්‍රේමවන්තයා යනු කොහොම කෙනෙක්දයි සමාජයට තේරුම් කරાવી. ජානුගේ අම්මා පිස්සෙක් වේවි. කොටස් 200ක් 250ත් අතර කාලයකින් ජානු අවසන් වේවි. පුංචි මහත්තයෝ අල්පොන්සු කියන්නේ රත්තරම් මිනිස්සෙක්. කියා ජානුට කියන්න උනේ නැත. ඒ ගැන හිතේ දුකක් ඇත. ඒත් සිනහසි අත්හැරිය යුතුයමය. එහෙනම් ගිහින් එන්න.
Hey, 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 ha, ha, ha. අතීතේක දවසක අපි හමුවී තිබුණා අතීතේක හවසක අපි වෙන්වී තිබුණා කොහේ හෝබතු දවසක අපි හමුවෙන බව දෙනුනා ඔබ මගේ හිතම තව කියවන බව රහසෙම දැනුනා රහසක් තියනවා